අයිබුවන් සියලුම දිනාටම ඉතින් අපේ යාළුවෝ හැම දිනාටම අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් අදත් ඔයාලා ගාවට එනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ලෝකයේ ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වයක් එක්කලාම රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයක් එක්කලාම ඉදිරියේදී පවුලක් විදිහට අපි කොහොමද මුණ දෙන්නේ කියන දේ ඔයාලත් එක්ක සහ අපේ අත්දැකීම් එක කොහොමද බෙදා හදාගන්නේ කියන වීඩියෝ එකක් තමයි අද ඔයාලට ගෙන්නන්නේ. ඉතින් ඒ නිසා අපිව subscribe කරන්න, අපිව follow කරන්න, වැදගත් වෙන වීඩියෝ එකක් ඔයාලා ගාවට ගෙන්න ගන්න. ඉතින් අපි ඉක්මනින් අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකට යන්. ඉතින් අපේ රටට මේ වගේ ව්‍යසනයකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ලෝකයේ තියෙන රටවල් තුනක් එකට එකතු වෙලා මේ යුද්ධමය තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසාවෙන්. ඉතින් ප්‍රධානම හේතුව අපිට මේ වෙලාවේ අහිමි වෙලා තියෙන ඉන්ධන කියන ප්‍රශ්නේ. ඉතින් ඉන්ධන ප්‍රශ්නෙට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක තමයි අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඉන්ධන කියන එක අපි කොහොමද රටේ තියෙන ප්‍රශ්නයත් එක්ක මේ වෙනකොට ඉන්ධන මිල අපේ රටේ මේ දැන් ශ්‍රීග්‍රේන් ඉහළ යමින් පවතිනවා. ඉතින් ගිය දවස් ටිකේ පෝලින් තත්ත්වයක් ඇති වෙලා තිබුණා ඉන්ධන වලට. ඉතින් අපේ රටේ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ මුහුණ දෙන්නේ. ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන ප්‍රශ්න මුහුණ දෙනවා. දැන් ඒ රටවලුත් ශ්‍රීග්‍රේන් මිල ඉහළ දාගෙන යනවා. ඉතින් අපේ රටෙත් දැන් ඊයේ පෙරේද ගණන් ගියා. ඉතින් මේ සිටුේෂන් එකේදී අපි පවුලක් විදිහට කොහොමද අපේ ආර්ථිකයට ගැලපෙන අයුරින් කටයුතු කරන්නේ? ඉස්සරෝම අපි ඇත්තෙම අපේ මූලික අපේ ජීවිතයේ මූලික අංගයක් වෙලා තියෙනවා අපේ රැකියාව. ඉතින් මේ රැකියාව අපි දවස් 5ෙම මේ වෙනකොට පෞද්ගලික අංශේ නම් දවස් 5ම මේ වෙනකොට රැකියාවට යන වෙති. රාජ්‍යාංශේ නම් එක දවසක් එයාලා ලිහිල් කරලා තියෙනවා බදාදා කියන දවසේ. හැබැයි දවස් 4ක් රාජ්‍යාංශයේ මේ වෙනකොට රැකියාවට යා යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශය ගත්තාම පෞද්ගලික අංශයේ මේ වෙනකොට දවස් 5ම රැකියාවට වාර්තා කළ යුතුයි. මේ වගේ අවස්ථාවලදී අපි ඇත්තෙන්ම භාවිතා කරන්න ඕන අපේ පුළුවන්න අපිට පුළුවන්න පොදු ප්‍රවාහන සේවය මේ වෙලාවේ භාවිතා කරන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක්. මොකද මේ ඉන්ධන ගැටලුවට එහෙමත් නැත්නම් අපිට පුළුවන් අපේ සේවා අංශයේ අපේ අසල්වාසී කෙනෙක් වැඩ කරනවා නම් ඒ වගේම තමයි සේවා අංශයේ අපේ අසල්වාසීම වෙන්න ඕනේ අපේ ළඟපාත කවුරු හරි වැඩ කරනවා නම් අපේ වෙහිකල් දෙකක් අපි යන්නේ නැතුව පළවෙනියෙන්ම අපේ වෙහිකල් එකක් කියන්නේ මගේ වෙහිකල් එකක් තියෙනවා තවත් යාළුවගේ වෙහිකල් එකක් තියෙනවා නම් අද එක වෙහිකල් එකක් යනවා හෙට එක වෙහිකල් එකක් යනවා මේක බෙදාගෙන අපිට මේ වගේ ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපිට ඒක යූස් කරන්න පුළුවන් මේ වෙලාවේ. ඒ වගේම තමයි ගෙදර අපි දකිනවා සමහර වෙලාවට අපේ ගෙදර සමහර ගෙවල් වල සමහරලාට කාර් එකක් තියෙනවා බයික් එකක් තියෙනවා. මේ දෙකම තියෙන අවස්ථාවලදී අපි කාර් එකම තමයි වැඩට යන්න භාවිතා කරන්නේ. අපි මේ වෙලාවේ අපිට පුළුවන් ඇත්තටම යතුරු පැදිය භාවිතා කරන්න බයික් එක භාවිතා කරන්න. මොකද කාර් එකේ යනවට වඩා මොටර් බයික් එකේ යනකොට ෆුවල් අඩු ප්‍රමාණයක් යන්නේ. ඉතින් අපිට මේ කියන උපක්‍රමයේදීත් මේ වෙලාවේ අපිට භාවිතා කරන්න පුළුවන් මේ ඉන්ධන කියන ගැටලුව අපේ පවුලට ආර්ථිකයට ගැලපෙන අයුරින් යන්නේ. ඒ වගේම තමයි සමහර නිවෙස්වල වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් ගත්තාම වයිෆුත් එක වාහනයක යනවා, හස්බන්ඩ්ුත් එක වාහනයක යනවා. ඉතින් මේ වෙලාවේ අපිට යූස් කරන්න පුළුවන් එක වාහනයක්. ඉතින් මේ වෙලාවේ අපිට එහෙම කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි අපේ රැකියා ස්ථානයේ අපිට තියෙනවා සමහර රැකියා ස්ථානවල ස්ටාෆ් සර්විස් බස්. අපිට ස්ටාෆ් සර්විස් බස් වලට මේ වෙලාවේ ජොයින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අපිට රැකියා ස්ථානයට යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ අපිට මේ වෙලාවේ රැකියා ස්ථානට එන්න මාර්ගයක් හදලා දෙන්න කියලා. ඉතින් ගිය පාර ක්‍රයිසිස් එකේදී පැන්ඩමික් කේස් එකේදී නම් මම වැඩ කරන ආයතනයේදී අපි එහෙම යෝජනාවක් ඉදිරිපත් කරාට පස්සේ අපිට ස්ටාෆ් සර්විස් එකක් සලසලා දුන්නා මේ අපේ රැකියා ස්ථානයේ. ඉතින් ඒකත් ලොකු දෙයක්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒකටත්. ඉතින් මේ කේස් එකේදීත් අපිට පුළුවන් එහෙම ඉදිරිපත් කිරීමක් කරන්න ආයතන වලට. ඉතින් එයාලා බලලා එයාලගේ මැනේජ්මන්ට් ඩිසිෂන් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඒකට අවස්ථාවක් අපිට සකස්ලා දෙයි. බොහෝ දුරට අපිට පෞද්ගලික අංශයේ ඉදිරියේදී මම හිතන විදිහට එයාලා ලොකු ඩිසිෂන් ටිකකට මේ ක්‍රයිසිස් එකත් එක්කලාම වැඩ කරන අවස්ථා කොහොමද බෙදාගෙන වැඩ කරනවද නැත්නම් එයාලා දවස් සතියකට දවස් දෙකක් වැඩ කරනවද නැත්නම් දවස් 3ක් වැඩ කරනවද කොහොම වෙතත් පෞද්ගලික අංශයේ ඉස්සරහට ලොකු තීරණ ටිකක් ඒ තීරණයත් එක්ක අපිට විසඳුම් වලට එන්න වෙයි බොහෝ දුරට. ඉතින් මේ ඉන්ධන ප්‍රශ්නයත් එක්කලාම අපිට පුළුවන් අපිට මෙන්න මේ වගේ කරන උපක්‍රම ටිකක් භාවිතා කරගෙන යන්න. තව දෙයක් තමයි කියන්න ඕනේ. ඇත්තටම පුළුවන් නම් මේ දේත් කරන්න පුළුවන්. අපි ඇත්තටම වෙහිකල් එකම අපිට යූස් කරන්න වෙනවා නම් ඇත්තටම ඉන්ධන ප්‍රශ්න ගත්තාම
දැන්ට ඉස්සරහට මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙයි ඉන්දන. ඉතින් අපිට ඇත්තම කායක යූස් කරනවා වෙහිකල්ලයක් ඕන වෙහිකල්ලයක් යූස් කරනවා නම් අපිට AC වලින් උනත් මේක පාලනය කරගන්න පුළුවන්. මොකද අපිට මේ වෙලාවේ උදේ සවස අපි ගමන් යන ඉතින් අපිට වාහනේ ෆුවල් එක මේන්ටේන් කරගන්න අපිට මේ වෙලාවේ AC එක ඔන් නොකර ධාවනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ චූටි චූටි දේවල් අපිට භාවිතා කරලා අපිට මේ ඉන්දන ප්‍රශ්නයට මුණ දෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේවා උපකාරී වෙයි මේවා භාවිතා කරන්න. මොකද මේක අපේ පෞල් සංස්කෘතික කෘතියට තමයි ඉස්සරහට බලපාන. ඉතින් පෞලේ අපේ ආර්ථිකයට තමයි මේක බලපාන. ඉතින් කෙසේ වෙතත් ඉස්සරහට ප්‍රශ්න වලට ඉන්ධන කියන එක ලොකුට බලපායි. ඒ නිසා ඉන්ධන සීමිතව පාවිච්චි කරන එක තමා ලොකු දෙයක් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී පුළුවන් තරම් අපේ වෙහිකල් එකම භාවිතා කරනවා නම් කෙටි මාර්ග භාවිතා කරලා අපි යනවා නම් කෙටිම මාර්ගය භාවිතා කරලා යන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔයා ගන්න හැම ඩිසිෂන් එකක්ම ඔයාගේ පවුලේ ඔයාගේ ආර්ථිකයට තමයි ඔයාගේ සාක්කුවට තමයි මේ වෙලාවේ බලපාන්නේ. ඉතින් ඒ නිසා මේ හැම ක්‍රියාමාර්ගයක්ම ඔයා ගන්න වෙනවා. ඒ වගේම තමයි ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට එන්න වෙන්නේ ගෑස් ප්‍රශ්නෙට. ඉතින් ගොඩාක් මේ වෙනකොට නගරාසන්න ප්‍රදේශවල ඉහුම් පිහුම් කටයුතු කරන්නේ අත්‍තරම ගෑස් වලින්. ඉතින් මේ වෙලාවේ ගෑස් වලට ගෑස් තිබුණත් ඉදිරියේදී අපි ඒකටත් මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද දැන්ට ප්‍රශ්නයකට නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඉදිරියේදී එන ප්‍රශ්න වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක ප්‍රශ්නෙට තමයි මේ කතා කරන්නේ. ඉතින් අපි මේ ගෑස් ප්‍රශ්න අපි කොහොමද මුහුණ දෙන්නේ? ඉතින් මේ වෙලාවේ ඔයාලට කරන්න පුළුවන් පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ අපි කරන දේවල් මගේ නිවසේ කරන දේවලුත් මම මේ හැමදේම බෙදාගන්නේ මගේ නිවසේ කරන දේවල්. ඉතින් අපිට මේ ගෑස් ප්‍රශ්නයට පළවෙනි විසඳුම තමයි ඔයාලයි ගෙදර ඇතම දර වලින් පාවිච්චි කරන්න පුළුවන් ලිපක් තියෙනවා නම් ඉතින් අපිට මේ වෙලාවේ එතනට යොමු වෙන්න පුළුවන්. මොකද එක වේලක් හරි අපිට දර ලිපක් භාවිතා කරලා උහිම් පිහිම් කටයුතු කරගන්න ඇත්තට මේ ගෑස් ඉතුරුවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයාලට හොට් ප්ලේට් නැත්නම් භූමි තෙල් ලිපක් තියෙනවා නම් ඒවත් අපිට භාවිතා කරලා මම හිතන්නේ භූමි තෙල් නම් දැන් හොයාගන්න ටිකක් අමාරු වේවි. හැබැයි ඒත් හොට් ප්ලේට් එකක් වගේ එකක් තියෙනවා නම් අපිට ඒකත් යූස් කරන්න පුළුවන් මේ වෙලාවේ ගෑස් ටික ඉතුරු කරගන්න. ඒ වගේම තමයි උහිම් පිහිම් කරනවා නම් අපේ අම්මලා අපේ බිරින්දෑවරු අපි දන්නවා දවසට 3 පතාවක් සහ නැත්නම් ඊටත් වඩා මේ ගෑස් එක ඔන් වෙනවා. ඉතින් මේකෙදි මූලික අපේ ආහාර වේල් 3යි තියෙන්නේ. ඉතින් මූලික ආහාර වේල් 3ේදී අපි පුළුවන් උපරිම මේ ආහාර වේල් 3 දෙකකට බස්ස ගන්න පුළුවන් නම් උදාහරණයක් වශයෙන් අපි උදේට වෙනවා දවල්ටත් එක්ක. බොහෝ දුරට මම හිතන්නේ නිවෙස් වල රැකියා ස්ථාන වලට යන්නේ. දැන් මගේ නිවෙසෙත් උදේ දවල්ටත් එක්ක ය아가න යන්නේ. හැබැයි රැයට ආපහු ඔන් වෙනවා මේ ගෑස් එක ඔන් කරන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් මීට අමතරව කියන්නේ මේ නිවසේ සිටින උදවියට මේක භාවිතා කරන්න පුළුවන්. මොකද වේල් 3කට යන්නේ නැතුව වේල් 2කින් ගෑස් එක ඔන් වෙන විදිහට. ඒ කියන්නේ උදේ ආහාර වේල උදේටයි දවල්ටයි පිළියෙල කරගන්න පුළුවන්. නැත්නම් දවල් ආහාර වේල දවල්ටයි රාත්‍රියටයි පිළියෙල කරගන්න පුළුවන්. එතකොට ගෑස් එක ඔන් වෙන්නේ දෙපාරක් විතරයි, වාරවල් දෙකකට විතරයි. ඉතින් මේ වගේ පුංචි ක්‍රම අපි භාවිතා කරලා අපේ මේ ගෑස් තියෙන ප්‍රශ්නටත් අපි විසඳුම් හොයමු. ඒ වගේම තමයි අපිට කල් තියාගන්න පුළුවන් ආහාර. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපිට පොළොස් ඇඹුලක් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මාළු ඇඹුල් තියල් එකක් තියාගන්න පුළුවන්. මොකද එහෙම උයාගත්තට පස්සේ අපිට දවසක් දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කල් තියාගන්න ආහාර බටු මෝජු, ඒ වගේම අච්චාරු වගේ දේවල් අපිට මේ වෙලාවේ හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි බැදුම් වර්ග. ඉතින් ඒ වගේ අපිට හදාගෙන කල් තියාගන්න පුළුවන් ආහාර හදාගෙන අපිට මේ වෙලාවේ අපි උහුම් පිහුම් කටයුතු වලට හෙල්ප් එකක් දීගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ කල් තියාගන්න ආහාර පිළියෙල කරගත්තොත්. ඒ වගේම තමයි අපේ මේ දැන් තියෙන අපි හිතමු අපි එක වේලකට ව්‍යංජන දෙකක් තුනක් ඒ වගේම පිළිහුඩුවක් මේ වගේ හදනවා. ඉතින් අපිට පොඩ්ඩකට පොඩි කාලෙකට අපිට එන්න වේ පල්ලෙහාකට අපිට ව්‍යංජනයක් එක්ක තව පිළිහුඩුවක් හදාගන්න වෙයි. ඒ වගේ පොඩි කැපකිරීම් ටිකක් කරගන්න වෙයි. මේ හැමදේම වෙන්නේ වගේ පොකට් එකට. මම හැම වෙලේකම මතක් කරන්නේ ඒකයි. වගේ පොකට් එකට තමයි මේක ඉතුරුවක් වෙන්නේ. මොකද ඉදිරියේදී එන දේ ආර්ථිකයට ලොකු බලපෑමක් වෙයි. ඒ නිසා අපේ මුදල කියන එක අපි හැම වෙලේකම භාවිතා කරගන්න වෙනවා. මේ ක්‍රයිසිස් එකට මුහුණ දෙන්න හෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි වැඩ කටයුතු කරගෙන ගියොත් අපි අර නොදන්නම් වලකට වැටෙනවා. ඒ නිසා මේ කල්තියා දැනුම් දීමක් කරන්නේ එකයි. හැම වෙලාවකම අපි පුංචි දේවල් අපි හිතුවේ නැතුණාට අපිට ඉදිරියේදී මේ දේවල් වෙනවා. ඉතින් ගෑස් කියන එකට අපිට මුහුණ දෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාමාර්ග ටික අපිට අනුගමනය කරගත්තොත්. ඒ වගේම විදුලිය කියන්නේත් මේ වෙලාවේ අපිට අර පිරිවැස්මෙන් කටයුතු කරන්න ඕන දෙයක්. ඉතින් විදුලියත් අපිට පුළුවන් අපේ ගෙදර නිකරුණේ පාවිච්චි වෙන දේවල් අයින් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් අපිට නිවසේ අපි වැඩ කටයුතු කරනකොට අපි ඇත්තටම සාලේ මේ අපේ කුස්සියයි තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. ඊටුවා අපි ලොකට භාවිතා කරන්න රාත්‍රී කාලය නිසා ඒවා අපිට විදුලි පංකා නිවල දාන්න පුළුවන්.
ඇත්තරම සමහර ගෙවල් වල නිකරුණේ ගේ වටේටම ලයිට්ස් දාලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි ඉතුරුවක් කරමු. මේ ලයිට්ස් ටික අපි නිවලා දාලා අපිට අවශ්‍යම ලයිට් එක විතරක් අපි පත්තු කරගමු. ඒ වගේම තමයි මේ බොහෝ ගෙවල් වල අපේ ටීවී එක කියන එක රූපවාහිනී කියන එක සමහරවිට නිකම් වැඩ කරන අවස්ථා තියෙනවා. ඉතින් මේවා අපි හිතන්නේ නැති වුණාට මේවා ලොකු දේවල් වාගේ කරන්ට් බිල් එක යන දේවල්. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට විතරක් අපි රූපවාහිනිය ඔන් කරමු. ඉතින් චූටි බබාලා ඉන්නවනම් මේක ගොඩක් අමාරු වෙයි කරගන්න. ඉතින් පුළුවන් උපරිමයෙන් අපි මේකට දායක වෙමු. මේකට දායක වෙන්නේ අපේ ආර්ථිකය ගොඩනගන්න. ඉතින් හැම වෙලාවකම මේ වෙලාවේ විදුලිය කියන එක පිරිමැස්මෙන් පාවිච්චි කරමු. ඔයාලගේ ගෙදර තව දෙයක් තමයි වොෂින් මැෂින් ගොඩක් ඇති. ඉතින් මේ වොෂින් මැෂින් එක හැමදාම ඔන් කරපු ගෙවල් ඇති. ඉතින් මේක අපි දවස් කීපයකට වරක් රෙදි සෝදන්න අපි යොමු. එතකොටත් ඔයාලගේ විදුලිය ඉතුරු වෙන ප්‍රමාණය වැඩි. මොකද වොෂින් මැෂින් එක කියන එකටත් ලොකු කරන්ට් එකක් යනවා. ඒ නිසා පුළුවන් උපරිමයෙන්ම විදුලිය කියන එකත් අපි පිරිමැස්මෙන් කටයුතු කරමු. මේ වෙලාවේ විදුලියට ලොකු බලපෑමක් නැති වුණත් මේක ඉස්සරහට අපිට බලපෑමක් වෙන්න පුළුවන් කියන තැන ඉඳලා තමයි මේ අපි කතා කරන්නේ. ඒ වගේම තමයි ආහාර ගැන. ඊළඟට එන්නේ අපි ආහාර වලට. මොකද අත්‍යවශ්‍ය ආහාර ඉස්සරහේදී බොහෝ දුරට සීමිත වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා අපි ඒකටත් සූදානම් විය යුතුයි. ඉතින් ආහාර පැත්ත ගත්තාම අපි නිවෙස්වල බොහෝ වෙලාවට ආහාර ගොඩක් අපතේ යනවා. ඉතින් මේ වෙලාවේදී අපි බලමු මේ වෙලාවට විතරක් නෙවෙයි ඇත්තටම නිවසක් ගත්තාම නිවසේ ආහාර අපි නිකරුණේ විසික් කරනවා නම් ඉතින් ලොකු වරදක්. ඉතින් ලංකාව වගේ රටක අපි දකිනවා බොහෝ වෙලාවල් වලට නිකරුණේ ආහාර විසික් වෙනවා. ඉතින් මේක අපි නවත්තගමු. අපි බලමු අපේ පවුලට ඔබින විදිහට ආහාර ටික පිළියෙල කරගන්න. එතකොට අපතේ අනේක අඩු වෙනවා. ඉතින් පුළුවන් අපිට ෆ්‍රීස් කරන්නත් පුළුවන්. ආහාර ඉතුරුනොත් ෆ්‍රීස් කරලා ඊළඟ දවසට නැත්නම් ඊළඟ වේලට භාවිතා කරන්නත් පුළුවන්. මොනකරන විසික් කරන්න එපා මේ වෙලාවේ. මේ වෙලාව විතරක් නෙවෙයි වාගේ ලයිෆ් එකට මේක හැබිට් එකක් කරගන්න. මොකද ආහාර විසික් කරනවා කියන එක ලොකු අපරාධයක් මේ වෙලාවේ. ඒ වගේම තමයි මේ වෙලාවේදී සීමා සහිතව අපි බාන්න මිලදී ගමු. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පුළුවන් මේ වෙලාවේ අපිට අවශ්‍යම දේ බඩු ලිස්ට් එකක් අරගෙන මාසේ බඩු ගන්නවා නම් ඔයාලා බඩු ලිස්ට් එකකට බඩු ගන්න පුළුවන්. මොකද බඩු ලිස්ට් එකකට බඩු ගන්නකොට අපිට අනවශ්‍ය දේවල් අපිට ගන්න වෙන්නේ නැහැ. මොකද ලිස්ට් එකට විතරයි අපි බඩු ගන්නෙ. ඔයාලා හොඳටම දන්නවා ලිස්ට් එකක් නැතුව බඩු ගන්න ගියපුවම අපේ අම්මලා අපේ බිරින්දවරු අපි දන්නවා බඩු ගන්න ගියපුවාම එයාලට අවශ්‍ය දේවල් ටිකම තෝරගන්නවට අමතරව වෙනත් දේවලුත් තෝරගන්නවා මේ ගියපුවාම. ඉතින් ඒ දේවල් නොවන විදිහට කටයුතු කරමු. අපිට අවශ්‍යම දේ විතරක් අපි ලිස්ට් එකක් හදාගෙන ගිහලා ඒ ටික ගමු. අනිත් එක තමයි අපි මේ වෙලාවේ කරන්න ඕනේ අත්‍යවශ්‍ය ටික විතරක්. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි උදාහරණයක් වශයෙන් අපි බඩු ගන්න ගියට පස්සේ අපි සෝස්, ජෑම් ඒ වගේ අමතර දේවල් ටිකක් ගන්න හදනවා. ඉතින් අපි ඒකෙන් පුළුවන් තරම් ඔයාගේ පොකට් එකට වාසිදායක වෙන විදිහකට ඔයා බලන්න මේ වෙලාවේ කරගන්නේ කොහොමද කියලා. ඔයාට අත්‍යවශ්‍යමද සෝස් එකක් නැත්නම් අත්‍යවශ්‍යමද ඔයාට ජෑම් එකක්. ජෑම් එක වෙනුවට අපි වෙන මොකක් හරි වෙන මේ දෙයක් භාවිතා කරනවද? ඒ වගේ අර අපිට අත්‍යවශ්‍ය වෙන දේවල් විතරක් අපි මේ වෙලාවේ භාවිතයට ගමු. මේක ඔයාගේ හැම වෙලේකම මම කියන්නේ ඔයාගේ පොකට් එක ඉතුරු කරගන්න ඕන. මොකද පොකට් එක ඉතුරු කරගත්තොත් තමයි ඔයාගේ ඉදිරි මාස ටික ඔයාට තීරණය වෙන්නේ හැම වෙලාවකම. මේ වෙලාවේ ඔයා ගන්න තීරණය තමයි ඔයාට තව මාස දෙක තුනකින් ඉදිරියේදී ඔයාගේ ලයිෆ් එක අරගෙන යන්න වෙන්නේ. ඒකම තමයි හැකි අයුරින්ම ඔයාට පුළුවන් නම් ඔයාගේ නිවස අවට මොන හරි බෝග ටිකක් වගා කරගන්න. ඒකත් මේ වෙලාවේ කරන ලොකු උදව්වක් ඔයාගේ ආර්ථිකයට. මොකද ගෙදර මිරිස් ගහක්, තක්කාලි ගහක්, ඒ වගේම මෑකරල් වෙලා ඔයාට පුංචි දේවල් පලා වර්ග ටිකක් ඔයාට වගා කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ විතරක් නෙමෙයි අතර මේක ලයිෆ් එකටම ඔයාට හොඳයි. මේ වගා කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ ඔයාගේ ආර්ථිකයට එකක් ලොකු බලපෑමක් වෙයි. ඉතින් මේ ඔක්කොමත් එක්කලාම අපි ගැටෙන්නේ මුදල් එක්ක. ඉතින් මුදල් කියන එක අපේ පොකට් එකේ කොහොමද හසුරවගන්නේ කියන එක ඉතින් ලොකු බලපෑමක් වෙයි පිරිමි විදිහට, ගෙදර ගෘහමූලික විදිහට මේක බලනවා නම් ඔයාට. ඒ වගේම තමයි බිරින්දක් විදිහට, ගෘහණියක් විදිහට ඔයා කොහොමද මේක පාලනය කරගන්නේ කියලා ඔයාටත් මේකේ ලොකු වගකීමක් තියෙනවා ගෘහණියක් විදිහට. ඉතින් මේ හැම දෙයක්ම යන්නේ අපේ මුදල් එක්ක. ඉතින් මේ මුදල් කියන එක අපි කොහොමද ඉදිරි මාස ටිකේ පාලනය කරගෙන යන්නේ. ඉතින් ඉදිරියේදී එන්නේ උත්සව සමයක්. ඉතින් මේ උත්සව සමයට අපි වෙනද නම් ගොඩාක් ලැහැත්ති වෙනවා කැවුම් හදන්න, ඊට පස්සේ අලුත් ඇඳුම් ගන්න, නෑදෑ ගෙවල් වල යන්න. ඉතින් මේ අවුරුද්දේ අපිට පොඩි හැමෝටම තියෙනවා ඇති ලොකු අභියෝගයක් මේක කොහොමද කරන්න කියන එක. ඉතින් මටත් ඒකම තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ ප්ලෑන් කරගෙන යන්නේ සමහරලාට අපිට කැපකිරීම කරන්න වෙයි මේ වෙලාවේ. මොකද අපේ පොකට් එකේ ඉතුරු කරගත්තේ නැත්නම් මේ වෙලාවේ සල්ලි ටිකක් අපිට තව ඉදිරි මාස දෙක තුන අපි අර කියන්නේ වගේ අපි මේ මැච් එක කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මැච් එක කරගන්න ඕන නම් අපිට මුදල් කියන එක අපේ පොකට් එකේ හැම වෙලාවකම රඳා පවත්වා ගන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ ඉස්සරහා එන්නේ උත්සව සමයක්. සමහර ලාවට ඔයාලා දැන් මේ වෙනකොට ඉතුරු කරගෙන නැත්නම් ටිකක් නැත්නම් ඔයාලගේ රැකියා ස්ථාන වලින් ඔයාලා අර බෝනස් එක හම්බ වෙනවත් ඇති. නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග ඔයාලා අරගෙනත් ඇති. ලෝන්ස් දාලා ඇති. දාන්න හිතාගෙනත් ඇති.
ඒ වගේ ලොකු දේවල් ටිකක් ඔයාලගේ ඔළුවල ඇති මේ වෙනකොට. ඉතින් හැබැයි මේ කිසිම දෙයක් මේ වෙලාවේ කරන්න යන්න එපා. මොකද කරනවා නම් ඒකත් ඔයා ප්ලෑන් එකක් අනුව කරගෙන යන්න. නැත්තම් කරන්න ඕනමද කියලා කීපවතාවම හිතන්න. මම කියන්නේ කරන්න එපායි කියලා. මොකද අපිට පුංචි දරුවෝ ඉන්නවා. අපිට ඇත්තටම නෑදෑහිත මිත්‍ර ආදීන් ඉන්නවා මේ වෙලාවේ. හැබැයි මොන දේ වුණත් ඔයාගේ ජීවිතේ, ඔයාගේ පොකට් එක, ඔයාගේ ආර්ථිකය තමයි ඔයාගේ ඉදිරි මාස කිහිපය තුළ ඔයාව තීරණය කරන්නේ. ඒ නිසා කොහොමද මේක මැනේජ් කරන්නේ? කොහොමද මේක ගෙනියන්නේ? ඉස්සරහට කියන එක ඔයාගේ අතේ තියෙන්නේ. ඒ නිසා ඔයා හොඳට හිතට ගන්න මේ දේවල් ඔයා කරනවද, පොඩ්ඩක් පස්සකින් තියනවද කියන එක ඔයාගේ අතේ තීරණය වෙන්නේ. විවෘතව කිව්වොත් හැම වෙලාවකම හිතන්න ඔයා මේ මාසේ ඉදිරියන මාසේ ඔයා සතුටෙන් ඉඳලා ඉදිරි මාස ටික දුක් විඳිනවද නැත්නම් මේ මාසේ චුට්ටක් ඔයා පිටිපස්සට කකුලක් තියලා ඉදිරි මාස ටික ඔයා මේ මැච් එක ගහ ගන්නවද කියන එක ගැන තීරණය කරන්නේ ඔයාම. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මුදල් මේ කියන එක පැත්ත මම මේ වෙලාවේ කතා කරේ විශේෂයෙන්ම ඔයාගේ ජීවිතේට බලපාන දෙයක් මේ වෙලාවේ නිසා මුදල් ටිකක් ඉතුරු කරගන්න ඔයාලා චුටි දරුවෝ ඇති. ඉතින් මෙයාලට ලෙඩ වෙයි ඉස්සරහට. ඉතින් මේ හැම දෙයකම මම ඉස්සරහදී කතා කරන සෞඛ්‍ය පිළිබඳව. ඉතින් මේ හැම දෙයකටම ඔයා ගාව මුදල් කියන එක තියෙන්න ඕන නිසා මුදල් කියන එක අනිවාර්යයෙන් රඳාපවතින. ඒ වගේම තමයි අපි හැමෝම බහුතරයක් අපේ ලයිෆ් එකේ ණය අරන් ඇති, ෆිනෑන්ස් දාලා ඇති. මේ හැම දෙයක්ම අපි අපේ සැලරි එකෙන් තමයි අපි ඩිඩක්ට් කරගන්නේ. ඉතින් මේවත් අපි ගෙවාගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. මේවට අපිට ලිහිල් කිරීම එන්නේ නැති වෙයි. ඒ නිසා මේවා අපේ බොහෝ දුරට මගේ ලයිෆ් එකේ නම් මම මේ හැම දෙයක්ම කරලා ඉවර කරලා තමයි මගේ ඉතුරු වියදම් වලට මම යන්නේ. නිසා ඉදිරි මාස ටිකෙත් මම කරන්නේත් එහෙම. ඉතින් ඔයාලත් එහෙම කරන්න. මොකද ණය කියන එක පිටිපස්සෙන් අපිව එන්න ගත්තොත් ණය වැලකට පැටලෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ණය ටික අපේ සැලරි වලින් ඉවර කරලා තමයි ඉස්සරහට ගමන් ගන්න වෙන්නේ. නිසා ඔයාලත් ඒ විදිහටම කරන්න. මොකද නැත්තම් ඔයාලා ඉදිරි මාස ටික වලට අමාරු වෙයි. ඒ වගේම තමයි සෞඛ්‍ය කියන එකට අපි ඉස්සරහදී ගොඩක් මුණ දෙන්න වෙයි. මොකද සමහර වෙලාවට ඔයාගේ ගෙදර ඔයාගේ පුංචි ළමයි ඉන්නවා නම්, පුංචි බබාලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පැන්ඩෝල් සිරප් එකක්, පැන්ඩෝල්, ඒ වගේම අසමෝදගම් මේ වගේ ටිකක් ඔයා ගෙනලා තියාගන්න. මොකද සමහර වෙලාවට ලොකු ක්‍රයිසිස් එකක් ආවොත් ඇත්තටම ඒවත් හිඟ වෙන්න පුළුවන් නිසා අත්‍යවශ්‍යම කරන ටික තමයි ওই ටික. ඒ නිසා ඒ ටික ගෙනලා තියාගන්න. මොකද ඒක අනිවාර්යෙන් වැදගත් වෙයි ඔයාගේ ලයිෆ් එකට. ඒ වගේම තමයි අපි සෞඛ්‍ය අතින් අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙන්න ඕනේ මේ වෙලාවේ. අපි අසනීප වුණොත් පුංචි දරුවා අසනීප වෙයි. ඒ නිසා මේ වෙලාවේ ගෙදර ඇතුලේ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය තත්ත්වය හොඳටම තියාගන්න. මොකද මේවට වියදම් වෙන සල්ලි ප්‍රමාණය ඔයාලා කියන්න දෙයක් නෑ. ඔයාලා දන්නවා පුංචි ළමයෙකුට අමාරු වුණාම දැන් එළියේදී බෙහෙත් ගන්න ගමන් කොච්චර වියදමක් දරන්න වෙනවද කියලා. ඒ නිසා ඔයාලා විහිම්ම ඇත්තටම කොහට එළියට ගිහින් ආවොත් ඉක්මනට වොෂ් එකක් දාගෙන ඔයාලා ඇතුළට එන්න. ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්න, ළමයි එක්ක ඒ පාඩම් වැඩි කුතු කරලා තියෙනවා නම් ඒවට යන්න. මොකද එළියට ගිහින් ආවොත් අනිවාර්යයෙන්ම වොෂ් එකක් දාගෙනම ඉතුරු වැඩ කටයුතු කරන්න පටන් ගන්න. මොකද අපි එළියට ගිහින් එනවා කියලා කියන්නේ ජර්ම්ස් ගොඩක් ඇතුළට අරන් එනවා කියන එක. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් නම් මාස්ක් එකකුත් දාන්න පුළුවන් නම් මාස්ක් එකක් දාලා එළියට යන්න පුළුවන් නම් හරිය වැදගත්. මේ වෙලාවේ ඔයාගේ සෞඛ්‍ය කියන එක රඳා පවත්වා ගන්න. ඒ වගේම තමයි අධ්‍යාපනයටත් අපි විශේෂ තැනක් දෙන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් අධ්‍යාපනය ගත්තාම අපි දරුවෝ සතියකට එක දවසක් රජයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවාඩුවක් ලබා දීලා තියෙනවා. දැන් අපේ ලොකු පුතාටත් යාගේ ටීචර් වෙලා තියෙනවා. මේක මේ ෂෙඩියුල් එක. ඉතින් මේ වෙලාවේ දරුවනුත් අපි ඒ දවසට ඇත්තම ඉස්කෝලේ ගියා වගේම දැනෙන විදිහට අපි ගෙදර සංස්කෘතියකට හදලා දෙමු. මොකද මේ වෙලාවේ අපි දරුවනුත් මේක නොදැනෙන්න, මේ වගේ ප්‍රශ්නයක් යාලා නොදැනෙන්න මේක අරගෙන යන්න ඕනේ ඉස්සරහට. පුංචි දරුවෝ විතරක් නෙමෙයි ලොකු දරුවනුත් මේක හිතට ගන්න. මේ වෙලාවේ අපි ඔයාලගේ ජීවිතේ මේ හැම දෙයක්ම කරන්නේ අම්මා තාත්තා මේ හැමදේම කරන්න ලොකු ආයෝජනයක්. ඔයාලට අධ්‍යාපනය වෙනුවෙන් කරන්න ලොකු ආයෝජනයක්. ඒ නිසා ඒක හරියටම කරන්න. ඒ දවසේ නිවාඩු තිබුණා කියලා එහෙම හැවිදින්න හදන්න එපා. ඔයාලා ඉස්කෝලේ වැඩ ටික හරියටම කරන්න. චූටි ළමයි ඉන්නවා නම් ඇත්තටම අපි දෙමව්පිය වශයෙන් අපි යාළුව මඟ පෙන්නලා එදාට උදෑසනම හැරවලා ඒ වැඩ කටයුතු ටික කරමු. ටීචර්ලා ඒ ෂෙඩියුල් සේවයි WhatsApp වලට දැන් ගොඩක් WhatsApp group වලට එවනවා. ඉතින් ඒව අපි go through කරගෙන අපි ඒව කරගෙන යමු. ඒ වගේම තමයි ලොකු බබාලා ඉන්නවා නම් ඉතින් ඔයාලා හැම වෙලාවකම ඒ ටයිම් එකට ඔයාලා ඉස්කෝලේ ගියා වගේම වැඩ කටයුතු කරගෙන යන්න. මොකද ඒක ලොකු දෙයක්. මොකද ඔයාලට ඒක නිවාඩු දවසක් වුණාට ඇත්ත මේක නිවාඩු දීලා නැහැ. ඔයාලා ගෙදර ඉඳලා තමයි ඒක කරන්නේ. ගෙදර ඉඳලා තමයි ඔයාලගේ ඉස්කෝලේ වැඩ ටික කරන්නේ. මේ පුංචි කාලයකට විතරයි ඔයාලට මේ නිවාඩු ලැබිලා තියෙන්නේ. ඒක ඔයාලා සෙල්ලම් කරන ටයිම් එකක් නෙවෙයි. හැම වෙලාවකම ඔයාලා ඉස්කෝලේ හිටියා වගේම ඒ වැඩ ටික කරගෙන යන්න. මොකද අධ්‍යාපනය කියන එක මේ වෙලාවේ ලොකු වැදගත්කමකින්, ලොකු ධෛර්යයකින්, ලොකු අධිෂ්ඨානයකින් ඔයාලව ඉදිරියට ගෙනියන්න ඔයාලගේ දෙමව්පියෝ අපකප් වෙලා ඇති. දෙමව්පිය වශයෙන් අපිත් මේ දරුවෝ පිටිපස්ස ඉඳලා යාළුව අපි ගෝතු කරගෙන යන් ඉස්සරහට අධ්‍යාපනයේදීත් මේ වෙලාවේ ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. විශේෂයෙන්ම අවසාන වතාවට අපිට මේක ලොකු බලපෑමක් වෙයි. පුංචි කාලයකට මාසයක් දෙකක් තුනක් අපි දන්නේ නැහැ යුද්ධේ කොයි අතකට පෙරලෙයිද කියන එක ගැන. ඒ වගේම අපිට මතකයක් තියෙනවා අවසාන පැන්ඩමික් කේස් එකේදී අපි ගෙවල් වලට ගිර වෙලා, අපි ගෙවල් වලට කොටු වෙලා ඉඳලා අපිට අපේ මනස උනත් අවුල් වෙලා තිබුණේ. හැබැයි ඒක මේ ඒ වගේ කේස් එකක් නෙවෙයි. නමුත් අපිට මේ වෙලාවේදී ඉස්සරහට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද කියලා අපි දන්නේ නැහැ. පවුලේ විශේෂයෙන්ම සතුට සමගිය තියාගන්න මේ වෙලාවේ. මොකද ප්‍රශ්න ඇති වෙයි, ගැටලු ඇති වෙයි මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ පවුලක් විදිහට පවුලේ ඉන්න ගෘහමූලිකයා විදිහට, පවුලේ ඉන්න ගෘහණිය විදිහට ඉන්න රූස ගස් දෙක තමා අපි ඔයාලා. ඉතින් මේ වෙලාවේ මොන ප්‍රශ්නාවක්
දෙන්නට දෙන්න අත්තල් බැඳගෙන ඉන්න. මොකද ඔයාලට මේ වෙලාවේ ආර්ථික ගැටලු වෙයි, වෙන ප්‍රශ්නයි, මේවා හැම දෙයකටම මුහුණ දෙන්නේ ගෙදර ඉන්න ඔයාලා දෙන්න විතරමයි. එන්න ඔයාලගේ ලයිෆ් එකේ ඔයාලගේ ආර්ථිකේ ඔයාලට සපෝට් එකක් වෙන්න තමයි අපි ලයිෆ් මිරර් තුලින් මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ ප්ලෑන් එකක් ගහගන්න. කොහොමද ඔයාලා ඉස්සරහා මාස ටික ප්ලෑන් කරන්නේ, මොනවද කට් ඩවුන්ස් කරන්න ඕනේ, ඔයාලගේ සැලරි එකේ මොනවද පේමන්ට් කරන්න ඕනේ ඔයාලගේ. ඉතින් ආයෙ තියෙනවා නම් අපිට ගෙවා ගන්න වෙයි, ලීසින් තියෙනවා නම් අපිට ගෙවා ගන්න වෙයි. ඉතින් ඒවට සහනයක් එන්නේ නැති වෙයි අර කිව්වා වගේ. ඉතින් ඔයාට හැම වෙලේකම ඔයාම තමයි තීරණය කරන්නේ ඔයාලගේ ජීවිතේ, ඔයාගේ පොකට් එකේ මොනවද ඉස්සරහට කරන තීරණ ටික කියලා. ඒ නිසා මේ වීඩියෝ එක බලනවා නම් මං වගේ ගෘහමූලිකෙක් වගේ වයිෆ් එකෙක් වෙලා ඔයා මේ වෙලාවේ ප්ලෑන් එකක් අහන්න. මේ වෙලාවේ බිරිඳ කෙනෙක් බලනවා නම් ඒ බිරිඳත් වාගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා මේකට ප්ලෑන් එකක් ගහන්න. මේ වෙලාවේ මේ වීඩියෝ එක බලනවා නම් පුංචි පුතෙක්, පුංචි දුවක්, ඉතින් ඔයාලත් ඔයාලගේ අම්මට තාත්තට මේ වෙලාවේදී හෙල්ප් එකක් දෙන්න මේ ක්‍රයිසිස් එකෙන් ගොඩ යන්න. මොකද මේක ඉස්සරහදී අපේ පවුලට බලපානවා. ඒ නිසා මේක අපි පවුල අපි ඔක්කොම එකතු වෙලා තමයි, අපේ කුටුම්බය එකතු වෙලා තමයි අපි ගොඩ යන්න ඕනේ. නිසා අපි හැමෝම මේකට හෙල්ප් කරන්න ඕනේ. ඔයාගේ අම්මට තාත්තට හෙල්ප් කරන්න ඕනේ. ඉතින් නැවත වතාවක් මම කියනවා ඔයාලට ජීවිතේ ඉස්සරහදී ඔයාලට ගෙන්නේ අභියෝගාත්මක කාලයක්. ඒ කාලය ගොඩ යන්න පුළුවන් මේ කාලේ පුංචි කැපකිරීමක් කළොත් විතරයි. ඒ නිසා ඒ කැපකිරීම ටික අපි කරමු. ඒ ක්‍රියාමාර්ග ටික අපි ගමු. මීට අමතරව මම කිව්වටත් අමතරව ඔයාලගේ දේවල් ටිකක් ඇති. ඒ දේවලුත් අපි කරමු. පුළුවන් නම් ඒවත් මට කමෙන්ට් එකක් විදිහට දාන්න. මොකද මගේ ජීවිතේට ඒවා වැදගත් වෙයි. ඔයාලා කියන ඒවා. ඉතින් මම ඒවත් මමත් කරන්න උත්සාහ කරන්න. මම කරන්න පුළුවන් දේවල් ටික කරන්න. ඒ නිසා ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මට. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ගෙන්න ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිව ෆලෝ කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට ඔයාගේ අතට ලැබෙන විදිහට ඉතින් ගිහින් එන්න යාළුවනේ. නැවත වතාවක් ඔයාලට තෙරුවන් සරණ, ඔයාලගේ ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා.